ආණ්ඩුවට නම් ආරක්ෂාව ඕනේ නැතිව එක ආණ්ඩුවේ කට්ටිය කවුද කියලා දන්නෙත් නැහැ කවුද මිනිස්සු. දෙවෙනි කාරණය අපිව දන්නවා. හරි අපිව ගරු කතානායකතුමනි ඉලක්ක වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකරලා අපේ ජීවිත පිළිබඳව ඔබතුමාගේ අයිතිය තියෙන. ඔබතුමා ගිය පාර පොලිස්පතිතුමාට මේක කිව්වා. පොලිස්පතිතුමා ඊළඟට MSC ඩිරෙක්ටර්ට මේක කියලා තියෙනවා. හැබැයි මේ වනතුරු MSC ඩිරෙක්ටර්ගෙන් ඒ කියන්නේ අමාත්‍ය ආරක්ෂක කටයුතු භාරව ඉන්න පුද්ගල අධ්‍යක්ෂතුමා මේ වනතුරු ගත්ත පියවර මොකද්ද කියලා කරුණාකරලා ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කියන්න. මොකද හේතුව අපේ සම්පූර්ණ වගකීම් බාරගන්නේ ඔබතුමා. මොකද ඔබතුමා තමයි අපේ නායකයා විදිහට අපි තීරණය කරන්නේ. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුවට අවශ්‍ය නැත්නම් ආරක්ෂාව ඒගොල්ලන්ට එහෙම ඉන්න කියන්න. හැබැයි අපිට මේ ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධව අද විශාල තර්ජනයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි නැවතත් ඔබතුමාට ඉල්ලනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එක්කෙනෙක් ඝාතනය වුණයින් පස්සේ මේක කියන්න තියන්න එපා. නැවත මේක අපි මතු කරනවා. කරුණාකරලා මේ සම්බන්ධව නිවැරදි තීන්දුවක් ගන්න කියන එක විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලනවා. කෞශල්‍ය ඉතාම ඉක්මනින් කියන්නේ මේ 92 කියලා එක අංක කියලා මේ ගරු සභාවේ වෙලාව බොරුවට නොමග යවමින් වෙලාව නාස්ති කරන්න එපා. එහෙම ප්‍රීති ප්‍රශ්නයක් නෙමෙයි එතුමා මතු කරේ කියන එක ඉක්මනින් කියන්න කැමතියි. ගරු සභානායකතුමා. එයා කවුද එතකොට? මෙයා මේ ජනාධිපති අරමුදලෙන් සල්ලි වංචා කරපු කෙනෙක් නෙමෙයි. මෙයා කවුද? ගරු මන්ත්‍රී ගරු කතානායක මම කවුද කියලා ගරු කතානායකතුමනි මේ වගේ සල්ලි වංචාකාරයෝ මේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වංචා කරපු වංචනික අමාත්‍ය මුතුමා පොයින්ට් පොඩ් එක කතානායකතුමා 92 ආයතනයේ රීති ප්‍රශ්නයක් යොමු කරනවා නම් පළවෙනි කාරණේ තමයි මන්ත්‍රීවරයෙකුට මිනිත්තු 1කට වඩා කතා කරනු ලැබිය නොහැකි අතර. ඒ අනුව බැලුවාම මේ මන්ත්‍රීතුමා විනාඩි 2-3ක් අරගෙන තමයි රීති ප්‍රශ්නේ මතු කරේ. අනිව එතුමා මතු කරපු රීති ප්‍රශ්නයකුත් නැහැ. අනිවාර්යෙන් විනාඩියකට වඩා ගත්තා. මේ සභාවේ කාලය මේ විදිහට නාස්ති කරන්න දෙන්න එපා. අංක 1. ඒ වගේම දැන් එතුමා පැහැදිලි චෝදනාවක් ඉදිරිපත් කරා ගරු සභානායකතුමාට මිනිමරුවා කියලා. එතුමා ඔප්පු කරන්න ඕන කොහේද මිනිමරුවා කරලා තියෙන්නේ මොකද්ද කරලා තියෙන චෝදනාව කියලා. වරප්‍රසාද පාවිච්චි කළා සභානායකයාට හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුට අභූත චෝදනා ඉදිරිපත් කරන්න දෙන්න බෑ. ඒ නිසා පැහැදිලි චෝදනාවක් එතුමා ඉදිරිපත් කරා. ඒ සම්බන්ධයෙන් චෝදනාව ඔප්පු කරා. එතුමා චෝදනාව ඔප්පු කරන්න ඕන. ස්ථාවර නියෝගවලට බටහිර දේවල් ඉවත් කරනවා. ගරු සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ගරු සභානායකතුමා ඉල්ලා සිටිනවා මේ අනවශ්‍ය විදියට මන්ත්‍රීවරු හැල්ලු කරන විශේෂම අලුතෙන් ආවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ වගේ ඔලුදුම ගත්ත පුද්ගලයන්ට අදාළ කරන නීති ක්‍රියාත්මක කරන්න කියලා. අපි ඕගොල්ලෝ වගේ මේ පක්ෂ මාරු කරලා දැනුත් මේ සජබෙන් ඉල්ලලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපති අරමුදලේ සල්ලි අරගත්තු කට්ටියනේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි අරන් බේත් ගත්ත කට්ටියනේ. ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ 27 ඉදිරිපත් කරන්න. ගරු සිවඥානම් මන්ත්‍රීතුමා ඔබතුමා ඉඳ ගන්න. පොයින්ට් පොඩ් එකක් නෙවෙයි. ಗೌರವ ಸಭಾನಾಯಕರವರೇ ගරු සිවඥානම් ගරු වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා අමිතුමා ගරු කතානායකතුමනි මේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ ෂෝ එකක් කරන උදේට මොකද්ද අහගෙන ඉන්න කියන්නේ මට දුන්නේ මයික් එක ගරු අමාත්‍යතුමා ගරු වසන්ත දැනගන්න ගරු වසන්ත අහගෙන ඉන්න ආපොත් බයින් ගරු මම කතා කරන්නේ කතානායකට ඔය අහගෙන ඉන්න ගරු කතා කරන්නේ මම ගරු වසන්ත සමරසිංහ කතා කරන්නේ ගරු වසන්ත සමරසිංහ අමාත්‍යතුමා ඔබතුමාගේ පොයින්ට් පොඩ් එක මොකද්ද? ඔබතුමා පොයින්ට් පොඩ් සම්ප්‍රදායක් හැටියට මගේ අහන්න එක තමයි. ඔබතුමාගේ පොයින්ට් පොඩ් එක මොකද්ද? ඔබතුමාගේ පොයින්ට් එක. සම්ප්‍රදායක් විදියට ඔබතුමාගේ පොයින්ට් පොඩ් එක මොකද්ද? ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් පොඩ් එක මොකද්ද? මම පොයින්ට් පොඩ් එක ගරු කතානායකතුමනි කරුණාකර පොයින්ට් පොඩ් එක නැතෝ ඉඳ ගන්න. ගරු ඔබතුමාට බෑ.
ගරු සීතරන් මන්ත්‍රීතුමා ගරු වසන්ත ගරු වසන්ත මන්ත්‍රීතුමා ඇමතුමාට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. එතුමා ඉඳ ගන්න ඕන. ඔබතුමා ඉඳ ගන්න. ඔබ ගරු සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න. கௌரவ சபாநாயகர் ஒப்புத்துமா. நாட்டினுடைய பாதுகாப்பு ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි අපි ඉතා පැහැදිලිව ඔබතුමාට කිව්වා. අපි ඉතා පැහැදිලිව කිව්වා මේ මන්ත්‍රීවරයා හැමදාම ස්ථාර නියෝග වංචා කරනවා. ස්ථාර නියෝග වංචා. මෙතන ආපු ප්‍රශ්නේ තමයි කෞශල්‍ය ආරියරත්න මන්ත්‍රීතුමියට මෙතුමා අපහාස කළා. කෞශල්‍ය ආරත්න මන්ත්‍රීතුමියට අපහාස කළා. මෙයා හැමදාම කතා කරනවා. ගරු කතානායකතුමනි මෙතුමා හැමදාම කතා කරනවා. මෙයා මගේ මයික් එක ඔන්න එකේ තියෙන ඕන. මගේ මයික් එක ඔන්න එකේ තියලා තියෙන කතානායකතුමා නිසා. මගේ මයික් එක ඔන්න එකේ තියෙන කතානායකතුමා කියනකම් මේගොල්ලෝ ඉසා කතානායකතුමනි අපි කියන්නේ මේකයි. මේගොල්ලෝ හැමදාම උදේ පාර්ලිමේන්තු කාලය නාස්ති කරනවා. මේගොල්ලෝ හැමදාම පාර්ලිමේන්තු කාලය නාස්ති කරනවා. ගරු සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමා පිළිවෙලක් නැහැ. ගරු සීතරන් මන්ත්‍රීතුමා පිළිවෙලක් නැහැ. ඔබතුමා කතා කරන්න. கௌரவ சபாநாயகர் அவர்களே, இந்த நாட்டில் இருக்கின்ற இப்பொழுதைய பாதுகாப்பு விடயங்கள் தொடர்பிலே மிக முக்கியமாக கவனம் செலுத்தப்பட வேண்டும். பல இடங்களில் பல கொலைகள் அல்லது பல விடயங்கள் நடைபெற்று ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමාලා ඔබතුමාලා ඉඳ ගන්න. සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න. නෑ கௌரவ වසන්ත සමරසිංහ ලබා දුන්නේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න. கௌரவ சபாநாயகர் அவர்களே, பாராளுமன்ற நிலையற் கட்டளை 27(2) கீழ் பிரதம அமைச்சரும் கல்வி உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சருமான கௌரவ கலாநிதி கருணி அமரசூரிய அவர்களை இன்றைய கரு சபாநாயகர் கேட்பதற்கு ගරු සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න. குறித்த ஒரு பாடத்திற்கு நிலவும் ஆசிரிய கரு- ஆதரவு கரு- மற்றும் கரு சீதரன் மந்திரித்துமா. அடிப்படையிலேயே ගරු සීතරන් මන්ත්‍රීතුමා கல்வியியற் கல்லூரிகளுக்கான அனுமதிகள் வழங்கப்படுகின்றன என்பதையும் ගරු அதே அடிப்படையிலே අනිත් අය ඉඳ ගන්න. கல்வியியற் අර கல்லூரிகளுக்கு මන්ත්‍රීතුමාලා ඉඳ ගන්න. மாணவர்கள் මේක මේක මාධ්‍ය ෂෝ එකක් කරන්න එපා කරුණාකර මන්ත්‍රීතුමාලා. මම වසන්ත පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. ගරු මන්ත්‍රීතුමාලා ඉඳ ගන්න. ஒருவருட பயிற்சி காலம் වසන්ත සමරසිංහතුමාත් ඉල්ලුවට මම දුන්නේ නැහැ. එයාට දුන්නෙත් නැහැ. නෑ පොයින්ට් නෑ පොයින්ට් ඔෆ් ඕඩර් මාත් කියලා එයා ඉන්න ඉන්නවා. என்பதை அமைச்சர் சபைக்கு அறிவிப்பார். ගරු நியமனங்களின் ගරු සීතරන් මන්ත්‍රීතුමා ගරු சீதரன் மந்திரித்துமா நிலைமை, போக்குவரத்து, தங்குமிடம், தனிமனித பாதுகாப்பு உள்ளிட்ட எந்த விடயங்களும் கருத்தில் கொள்ளப்படாது. நீண்ட தூர பிரதேசங்களுக்கு கேட்காது ஏனென்றால் ගරු සීතරන් මන්ත්‍රීතුමා ගරු සීතරන් මන්ත්‍රීතුමා කතා කරන්න. ගරු සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ 27 නියෝගය 27 යටතේ ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගරු සීතරන් මන්ත්‍රීතුමා 27 යටතේ ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. பொருளாதார நிலைமை, போக்குவரத்து, தங்குமிடம், தனிமனித கரு பாதுகாப்பு மந்திரித்துமா. உள்ளிட்ட எந்த விடயங்களும் கருத்தில் கொள்ளப்படாது. நீண்ட தூர பிரதேசங்களுக்கு கட்டாயத்தின் அடிப்படையில் நியமனங்கள் வழங்கப்படும். ගරු සීතරන් මන්ත්‍රීතුමා சபைக்கு ගරු සීතරන් මන්ත්‍රීතුමා ஆசிரிய மாணவர்கள் சொந்த மாவட்டங்களில் சீக்கிரம் மாத்துமா. பற்றாக்குறை